ආහාර පාන දන් දීපු කෙනෙක් ඒ දාණයෙන් පෙරලා ලබනවා කියනවා කායික බලය. ඔයාලගේ ශරීරවල යම් දුර්වලතා තියෙනවා නම් ඔයාලා කළ යුත්තේ අනිත් අයට ශක්තිය ලැබීම පිණිස දන් දීමයි. ඒකේ විපාක එනවා. ශරීරවල ලස්සන සම්බන්ධයෙන් පසුතැවිතිදී ඉන්න අය සමහරවිට ගොඩාක් ධනෙ තියෙනවා, වස්තුව තියෙනවා, හැබැයි හිතේ සැනසෙල්ලක් නැහැ. රූපේ මදි. රූපේ හැඩ මදි කියලා හිතෙනවා නම් වස්ත්‍ර දන් දෙන්න. ඇඳුම් පැළඳුම් අනිත් අයට ලස්සනට ඉන්න උවමනා කරන දේවල් වල දන් දෙන්න. හොය දන් දෙන්න වස්ත්‍ර දානේ. සැනසෙල්ල. මානසික ජීවිතයට දානේ පිහිට වෙන හැටි හරි පුදුමයි. මගේ දෙක එක් අවස්ථාවක පිරිසක් කතා කරන්න එනකොට එයාලා එකතු කරගෙන ආව චූටි දූ පොඩ්ඩක් ලස්සන දුවක්. එයා දාගෙන ඉන්නවා ලොකුම ලොකු කණ්ණාඩි දෙකක්. හරියට නිකන් අර මේ බෝතල් අඩියෙන් පේනවා වගේ තමයි එයාගේ ඇස් දෙක මට පේන්නේ. මම එයාට කතා කරනකොට එයාට එකපාර මාව ફોකස් කරගන්න බෑ. අමුතු විදිහකට මන් දිහා බැලුවේ. මට චූටි දුවක් නිසා දුක හිතුණා. මං ඇහුවා මෙයාගේ මොකෝ මේ? අනේ ස්වාමීන් වහන්සේ දුවට පොඩි කාලේ ඉඳලා ප්‍රශ්නේ තියෙනවා. මං ඇහුවා ඉතින් ඔයාලා මොකක් කළේ නැද්ද? අපේ ස්වාමීන් වහන්සේ ඉතින් වෛද්‍යවරු ළඟට අරන් ගිහින් බෙහෙත් කරනවා. ඊට අමතරව නම් මොකද විශේෂයෙන් කරේ නැහැ. මං කෝකටත් අපි කරමු. සේරජානන් වහන්සේ නමකට ආලෝක පූජාවක්. ආලෝක පූජාව කියලා කියන්නේ ඇස් දන් දීමයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ආලෝකේ යමෙක් දෙනවා නම් ආලෝකය දෙන්න කැමති කෙනා ඒ ආලෝකයේ දීමෙන් දෙන්නේ ඇස් දන් දීමයි. දැන් ඇත්තටම පින්වතුනි හිතන්නකෝ අද ලයිට් ගියා නම් එකපාර අපේ ඇස් තිබ්බට අපිට මේ පරිසරේ නොපිනියන ඕනේ. එතකොට මේ ආලෝකයෙන් තමයි අපට ඇස් ලැබිලා තියෙන්නේ නේ. මං කව ලෝකයට ආලෝකය ලබා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයකට අපි දූගේ නමින් ආලෝක පූජාවක් කරමු. ඒ දෙමව්පියන්ට මම ඒකට අවස්ථාවකුත් හදලා දුන්නා. ඒ අම්මලා පහන් ආලෝක 100 ගානක්ද කොහෙද ඔය දල්වල දූ වෙනුවෙන් ආලෝක පූජාවක් කළා. ඒ ආලෝක පූජාවෙන්